මේ පුතා දම්සිත් වීරසිංහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගණිතාංශයෙන් උසස් පෙළ කරන්නේ. ඉතින් මේ පුතා ඒ තුනක් අරගෙන ඉංජිනේරින් යන්න හදාගෙන ඉන්නවා. කුසලසර් ගම්පහ අවුරුදු 26ක් විශේෂ ගන්නලා තිනා. අපේ බැච් එකෙත් කලින් බැච් එකත් මුලින්ම සිලබස් ඉවර කරන්නේ කුසලසර්. ඒක ඔයාලා දැම්ම තේරෙන්නේ නැහැ. මට අන්තිම වෙද්දිවට තේරෙනවා. ඒ කියන්නේ කොච්චර සහනයක්ද කියලා. ෆිසික්ස් ගොඩක් කාලේ ඉවරලා තියෙද්දි ඒක මාර සහනයක් වෙනවාට ඒ වෙලාවට පාස් පේපර් කරන්න කලින් ගොඩක් වෙලාවට සර්ගේ ටියුට් එක ඉවර කරන්න ඕනේ. කියන්නේ හැම ගානක්ම හදලා පික්කයක් දාගෙන හරි ගමන් සර්ගේ ටියුට් එක කරන්නේ අර ඔයාගේ ඔළුව හැදෙන ගණන් වලට කොහොමද මෙහෙම කරන්නේ අර මේවා. එතන මේක ගොඩක් ලොකුවට බලපානවා. ඒ වගේම කියන්න ඕනේ SAP සීරීස් එක ගැන. සමහරව කියනවා කියන්නේ පතයක් තියෙන අර මුල් කාලේ පේපර් ලියන්න ඕනේ අන්තිම කාලේ දාලා ලියුවාම ඇති. ඒක ඇත්තටම එහෙම නෙමෙයි. මේ ඉඳලම කියන්නේ කෙමිස්ට්‍රි වගේ සබ්ජෙක්ට් වලත් එහෙමයි. අපිට අර බේසික් එක වැටෙන්නේ පේපර් කළොත් තමයි. අන්තිම වෙද්දි සහනයක් වෙනවා ලොකුවට මේ කියන්නේ A level එක්සෑම් එකට යනකොට ඒ පේපරයට සමාන වගේ පේපර් අපි ඊට කලින් ලියනවා. එතකොට මේ SAP එකේ ඒ වගේම RAM එක ගැන කියන්න ඕනේ. කියන්නේ අර ඒකේ විවරණයක් හදන්න කියලා කියනවා. ඒක සර් ඉදිරියේදී වට කියයි. ඒවට සෑහෙන්න උදව් වෙනවා. කියන මුළු අවුරුදු ගාණක් තිස්සේ A level විභාගයට ආපු MCQs කොහොමද ඇවිල්ලා තියෙන්නේ එකම දේ ආයෙ ඇවිල්ලා තියෙන හැටිම ඔයාලට හොඳට තේරෙන්න ගන්නවා. මේ ඒවා රිවිව් හදලා විවරණ හදලා ඒවා ලස්සනට හැදුවාම සර් කියනවා අකුරටම කරන්න. සර් ගැන විශ්වාසය තියන්න අනිවාර්යයෙන්ම ඔයාලට ඒයක් ගන්න පුළුවන්. සුප්පදන හැමෝටම ස්තුතියි. දැන් ඔයගොල්ලෝ බලන්නේ මේ SAP සමහර අය දන්නේ SAP කියන්නේ මොකක්ද? මොකක්ද කියන්නේ SAP? මොකක්ද SAP කියන්නේ? අපේ පේපර් ක්ලාස් එකේ නම SAP. තේනවද? SASIP ඒ ප්‍රොජෙක්ට් කියලා තමයි ඒක අපි දැම්මේ මම 2011 පේපර් ක්ලාස් පටන් ගත්තේ.